කෙහිල්පත්තර පත්මේ නැමැත්තා සමග සම්බන්ධ කර සමාජ මාධ්‍ය හරහා තමාට එල්ලවන චෝදනා පිළිබඳව රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් සිය ෆේස්බුකින් මේ සටහනක් පළ කර තිබෙනවා. මේ එම සටහන පෙර ආත්මය ගැන මතකයක් නැතත් ඒ හැම ආත්මයක්ම මේ ගෙවන ආත්මයට වඩා දුක්බර ඇති, වේදනාකාරී ඇති. පෙර පව් අනුව මේ ගෙවන කාලයත් ගෙවෙන්නේ ඊටාම අසීරු ලෙස වුවත් ජීවිතය හැරදා යාමට නොහැකිය. දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතෙරෙයි. නිදි නැති රැවල් තව කීයක් ගත කරන්න නියමිතද යන්න නොදනී. මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි. කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල්ගසමින් මා මරාදමමින් සිටි. කුඩා කල සිට මා විධි වේදනාවන් තනිකම තවමත් නිම වී නොමැත. මේ ජීවිතයේ ආරම්භයත් අවසානයත් අතර ගලා යන රුධිරයේ රශ්නියට මට නින්ද නොයයි. මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරණීක වීමයි. යනුවෙන් එසේ ඇය විසින් එම සටහන සිය නිල ෆේස්බුක්කින් මේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඇය සඳහන් කර සිටින්නේ සමාජය විසින් ඇයව අපවාදයට ලක් කරන බවත්, ඒවා පෙර ආත්මයන්හි ඇය විසින් කළ කී දෑ මෙම කටුක කාලය සඳහා හේතු ප්‍රත්‍යවන බවයි. එසේම තමා වැරදිකරුවෙකුද නිවැරදිකරුවෙකුද යන්න තමා විසින්ම තවමත් සොයමින් සිටින බව සඳහන් කරන ගයාත්‍රී ඩයස් තමා වැරදිකරුවෙකු නම් ඒ කලාකරුවෙකු වීම නිසා බවටත් ගයාත්‍රී ඩයස් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් කෙහෙල්බද්දර පත්මේ සමග සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූ අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය තමන්ට එල්ලවන මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටින බවද සඳහන් කර තිබෙනවා. එසේම කෙහෙල්බද්දර පත්මේ අතර ඇති සම්බන්ධතාවයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සිදුවන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවට රංගන ශිල්පිනී හේෂානි ලියදපිටිද වීඩියෝවක් නිකුත් කර තිබුණු අතර ඇයගේ සඳහන් වූයේ රංගන ශිල්පිනියක් ලෙස යම් ප්‍රසිද්ධ ස්ථානයන්හිදී විවිධ පුද්ගලයින් මුණගැසුණද ඔවුන් සියලු දෙනාම කවුරුන්දයි පුද්ගලිකව තමන් හඳුනන්නේ නැති බවටයි.